ආයුබෝවන් පවතින අතිශය අයහපත් කාලගුණ තත්ත්වයක් සමග සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටම ගෙවී යන්නේ ඉතාමත්ම කනගාටුදායක කාල පරාසයක්. මේ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට නම් තවත් අඳුරු පුවතක් පාකිස්තානය දෙසින් දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා වාසීන්ට පවතින අඳුරු කාල පරාසය නිමා වී හොඳ හෙටක් උදා වේ යයි ප්‍රාර්ථනා කරන අතරේම මිලියන 22ක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ රෙදි ගැලවූ රාවල්පිණ්ඩියේ දරුණු නාය යාම පිළිබඳවයි මේ කතාව. ක්‍රීඩාව, කලාව, දේශපාලනය වගේම සමාජීය සන්දර්භය වැනි විවිධ ක්ෂේත්‍රයන් කරා විහිදී ගිය දැනුම රස වින්දනය පිරි ගවේෂණාත්මක චාරිකාවක් වෙනුවෙන් මග විසිතුරු YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලම අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා. වීඩියෝවට ගිහින්ම අපි වැඩිදුර විස්තර කතා බහ කරමු. ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හා පාකිස්තානය අතර පැවති 3x20 තරඟාවලියේ ශූරතාවයද තමා සතු කරගන්නට පාකිස්තානය සමත් වුණා. ඒ මීට පෙර ශ්‍රී ලංකාව සමග පැවති එක්දින තරඟාවලියද වයිට් වොස් 3-0 ජයග්‍රහණයකින් නිමා කර පැවති පසුබිමකයි. එක්දින තරඟාවලි පරාජයත් සමග 3x20 සටනේ පළමු තරඟ දෙකේ දරුණු පරාජයකට ලක්ව අවසන් තරඟයට පෙරම ගම්බිම් කරා එන්නට ශ්‍රී ලංකාවට ඉඩහසර විවරව තිබූවත් පැතුම් නිස්සංකගේ පන්දු 58කින් ලබාගත් වේගවත් ලකුණු 98 සහ කමිල් මිෂාරගේ අර්ධ ශතකය දුෂ්මන්ත චමීරගේ සුපිරි අවසන් පන්දුවාරයත් සමග සිම්බාබ්වේ හා පාකිස්තානය සමග පැවති අවසන් තරඟ දෙක ජයගෙන අවසන් මහා තරඟයට පිවිසෙන්නට ශ්‍රී ලංකා පිළ සමත් වූයේ පවතින අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට මදකුදු අස්වැසිල්ලක් ලබා දෙමින්. නමුත් මහවැසි මැද පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවට පාකිස්තාන භූමියේ අද දිස් වූයේ නම් පැලැස්තර අලවා වසාගෙන සිටි ශ්‍රී ලංකා පිලේ මැද පෙළ බිඳී ගිය කශේරු කාවයි. තරගයේ තීරණාත්මක කාසියේ වාසිය පාකිස්තාන නායක සල්මන් අලි අගා වෙත හැරවෙද්දී දෙවරක් නොසිතාම පළමුව පන්දු යැවීමේ වාරය Taman සතු කර ගන්නට ඔහු තීරණය කළේ තනතිල්ලේ තරගය මැද ඇද වැටෙන පින්න සහ තම පිතිකරන බල ඇණිය කෙරෙහි විශ්වාසය තබමින්. මුල් කඩුල්ල ලකුණු 20 දී බිඳ වැටීමත් සමග කුසල් මෙන්ඩිස් සමග එක් වූ කමිල් මිෂාර දෙවන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 64ක් එක් කරේ දෙවන තරගයේදී මෙන්ම නායකයාගේ තීරණයට අභියෝගයක් එල්ල කරමින්. නමුත් ශ්‍රී ලංකා මැද පෙළ තරඟ කිහිපයකට බැමි දමා වසාගෙන සිටි නාය යෑම කුසල් මෙන්ඩිස්ගේ දැවී යාමත් සමග ඇරඹුණේ 84කට එකක් ලෙස පැවති ලකුණු පුවරුව ලකුණු 30ක් තුල සියලුම කඩුළු බිඳ වැටෙමින්. ඒ කමිල් මිෂාර, කුසල් ජනිත් පෙරේරා, වනිදු හසරංග, දසුන් ශානක, ජනිත් ලියනගේ සහ පවන් රත්නායක ඇතුළු ශ්‍රී ලංකා මැද පෙළ සහ අග පෙළ එක පිට 100 කඩුළු පාකිස්තාන පන්දු යවන්නන්ගේ නම් ඉදිරියේ ලියවා දෙමින්. පාකිස්තානයේ සහීෂා අෆ්රිඩීගේ පන්දුවකට එළව ගිහින් මෙලව ආ දසුන් ශානක ලද ඉඩ යලි බන්දේසියක තබා පාකිස්තානයේ සහීෂා අෆ්රිඩීගේ ඉදිරියේම පූජා කරේ සිය ඉනි 3 ඔහු වෙත මීළඟ පන්දුවේදීම පූජා කරමින්. එකම සැනසිල්ලට කරුණ වූ කමිල් මිෂාර පන්දු 47කදී ලකුණු 59ක් රැස් කරේ 6 පහර 4ක් සහ වේගවත් 4 පහර 3ක්ද සමගින්. ශ්‍රී ලංකාව දන්න සෙල්ලම් සියල්ලම දමා ලබාගත් ලකුණු 114 පන්දුවාර 18යි පන්දු 4ක් තුල කඩුළු 4ක් පමණක් දැවී පසු කර යන්නට පාකිස්තාන පිතිකරන බල ඇණිය සමත් වුණා. ඒ තරඟාවලි දෙකේම පරාජය විඳ දරාගෙන සාමයේ පරවියා පාකිස්තානයට පුදා ශ්‍රී ලංකාව බලා යලි එන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඉඩහසර විවර කර දෙමින්. වඩා වැදගත්ම කරුණ නම් ඒ වසර 14කට පසු ලංකා භූමිය සත්කාරකත්වය දරන T20 ලෝක කුසලානයට මාස 3ක් පමණක් තබා වීමයි. එහෙනම් වීඩියෝව ලයික් කරලා ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම ඔබට වටිනා ඔබ වෙනුවෙන්ම ගෙන එන වීඩියෝවකින් ඔබ හමු වන තෙක් සමුගන්නවා මග විසිතුරු අපි ඉක්මනින්ම යලිත් හමු වෙමු.